ලියපු කතාවට මුල්ුනේ මලේ සැබෑ ජීවිතයේ සත්‍ය සිදුවීම්. දන්නවනේ උපාලි කියන්නේ ගමේ ඉඳ මෙම්බගේ පුතා ජින්න කෙනෙක් ගෙදර වැඩ කරගම් කරපු එක්කනේ පුතා. ඔය උපාලි ගම පොඩි කාලේ මැරුණාට පස්සේ කුඩම්ම කෙනෙක් ගෙදරට එක්කන් එනවා. අර කුඩම්ම අර කොල්ලත් එක්ක රණ්ඩු වෙනකොට ගමේ කුතුහලයක් තියෙනවා මේ මඩොල් දෙයක් තියෙන හොල්මනක් හිටියා කියලා. ඉතින් හොල්මන බලන්න මේ දෙන්නට විශේෂයෙන් හිතෙනවා. එතකොට ওই ගඟේ මාළු අල්ලන ඔරුවක් ටිකක් හොරකම් කරන් රැට දවල්ට ඇවිල්ලා මේකේ බැලුවට කවදාවත් එයාලට හොල්මන මුණ ගැහිලා තියුන්නේ නැහැ. පස්සේදී අර යන අවස්ථාවේ හිතන මේක ලස්සන දූපතක් නේ කියලා. අර ගෙදර කුඩම්මගේ ප්‍රශ්නයකට වැඩියෙන් ගහපු වෙලාවක ඔරු පැද්දා කිව්වම අපිටත් ඒ කාලේ ගෙදරින් කුටි කාපු වෙලාවල් අනන්තයි මලේ. දැන් ඉන්න දරුවෝ ඉතින් ඔරුවක් පදිනවා දන්නේ නැහැ තමයි. ඉතින් අර ඔරු පැද්ද කියලා මුන්ටත් ආරංචි වුණාම ගෙදර තාත්තා මෙම්බනේ හොඳටම ප්‍රහාරයක් වදිනු බාර මුන් හිතන මේකේ වගා කරලා ජීවත් වෙනවා නම් හොඳයි කියලා. ඉතින් ඒ පාර ඇවිල්ලා ෆැල් කොටයක් හදාගෙන ජීවිතේ කොට දාගත්ත කතාව තමයි සාරාංශය. ඒක ලස්සන කළ මාඩික්ස් මාතේ ලියපු නිසා ඒවල අපි හැම පොත කියෙන්නේ. ඒක විශේෂ කෘතියක් මලේ. ඉතින් ඒ වගේම තමයි අනික් කතාවත් ගම්පෙළේ කලියුගේ යුගාන්තයේ කරුවල ගෙදර අපේ ගම ඔය හැම කෘතියකටම මෙදා මුල්ුනේ මලේ ප්‍රාදල පරම්පරාවේ දුප්පත් අය අතර ගැටීම් සහිත කතානේ. ඔය රට නවීකරණය වෙද්දී මිනිස්සුන්ගේ සිතුම් පැතුම් වෙනස් වෙලා ගුණ යහපත්කම් අහිමි වී ගතිය පෙන්눔 කරන නිසා තමයි එයාගේ කෘතිවල වෙනම නාමයක් දැම්මේ තුන්කල් දැක්ක. ඒක දැන් ඒ වැත්ත වෙලානේ. දැන් ඉන්න දරුවෝ වැඩිහිට ගරුත්වයක් නැහැ, හොඳ වචන කතා කරන්නේ නැහැ, සතාසි උපර කරුණාවක් නැහැ. දැන් සතෙක් ගිලෙනවා කිව්ව මෙතන දැන් ඉන්න කොල්ල බලන්න වීඩියෝ ක්ලිප් එකක් දාලා views ටික බලා ගන්න. ඒ වුණා අපේ අදහස අපි මරුණා ගොඩට ගන්න. අන්න ඕකයි ආකල්පේ වෙනස් වෙලා තියෙන. ආකල්පද කියන්නේ මල්ලි ආචාර ධර්ම දැන් ඉන්න දරුවන්ගේ විලිහිලා තියෙන එක අපි අයි පටන් ගන්න ඕන මේ රටේ. නැත්තම් මේ රට තව ලස්සන වෙන්නේ නැහැ.